Hi everyone, මම බ්‍රයිට් ලයිට්. අද මම මේ පොඩ්කාස්ට් එකකින් කියන්න හදන්නේ බ්‍රේක්අප් එකක ඉන්න කෙනෙකුට, ඒ කියන්නේ බ්‍රේක්අප් එකක් ඇති වෙච්ච කෙනෙකුට කරන්න පුළුවන් දේවල් වලින් මම අද කතා කරන්න ඕන පළවෙනිම දේ ගැන. පළවෙනි දේ තමයි ඔයාගේ බ්‍රේක්අප් එක ගැන ඔයාට සෑහෙන වතාවක් කාත් එක්ක හරි කියන්න වෙන එක සාමාන්‍ය දෙයක් කරගන්න එක. ඒකෙන් කියන්නේ ඔයාට වෙච්ච දේ, වෙච්ච අවුල, වෙච්ච විදිහ, පටන් ගත්ත විදිය මුළු කතන්දරේම වුණත් ඔයාට කාත් එක්ක හරි නැත්තම් කිහිප දෙනෙක් එක්ක හරි කියන්න වෙන එක ගැන අවුල් නොගෙන ඉන්න එක. මේ වගේ දෙයක් වුණාම ඔයාට මට ගොඩක් අයට හිතෙන දෙයක් තමයි මේක තව කාත් එක්ක හරි කියන්න ගියාම මිනිස්සු අපිව ජජ් කරන්න පටන් ගනී. මේක මට ලැජ්ජාවට කාරණාවක් වෙයි. ඒගොල්ලෝ එක එක දේවල් හිතන්න පටන් ගනී. මේ වගේ විකාර දේවල් හිතන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ වෙච්ච බ්‍රේක්අප් එක මේ රටේ ලෝකෙ වෙච්ච පළවෙනි බ්‍රේක්අප් එකවත් අන්තිම බ්‍රේක්අප් එකවත් නෙමෙයි කියලා. තව කාරණාවක් තමයි ඔයාට දැන් මම කියනවනේ මේක අනිත් අයත් එක්ක කියන එක සාමාන්‍ය දෙයක් කරගන්න කියලා. ඒ වගේම තමයි මම ඔයාට කියනවා මේක හැමෝත් එක්කම කියන්න යන්නත් එපා කියලා. අර කතාවට කියන්නේ බල්ලටයි බූරුවටයි ඔක්කොටම කියන්න යනවා කියලා. එහෙම වුණොත් වෙන්නේ ඔයා කබලේ ලිපට වැටුණා වගේ වැඩක්. අර ඔයා කාට හරි කියන්නේ හිත පොඩ්ඩක් හදාගන්න. ඔයාට වෙච්ච දේ ගැන කියලා පොඩ්ඩක් දුක අඩු කරගන්න. නමුත් ගොඩක් කට්ටියට ඒක කියන්න ගියාම සමහරක් අය වැරද්ද ඔයාගේනේ ඔයාටම අන්තිමට මොනවා හරි කියලා ජජ් කරලා කොටිම කියනවා නම් ඔයාගේ හිත තවත් පෑරෙන එකයි වෙන්නේ. එහෙම කියන්න එපා. ඒ හින්දා අපි මේක කියන්න ඕනේ ඔයාට විශ්වාස කරන්න පුළුවන් අයත් එක්ක. උදාහරණයක් විදිහට ඔයාගේ අම්මා තාත්තා, අයියා අක්කා, නංගි මල්ලි, නැත්නම් ඔයාගේ ළඟම යාළුවා, ඔයාගේ ටීචර් කෙනෙක්. එහෙම නැත්නම් මම මේ වෙලාවට ගොඩක් අයට රෙකමන්ඩ් කරන දෙයක් තමයි කවුන්සලර් කෙනෙක් එක්ක කතා කරන්න. මොකද අපි අපේ දෙමව්පියන් එක්ක වුණත්, අපේ සහෝදර සහෝදරයන් එක්ක වුණත්, අපේ යාළුවන් එක්ක වුණත් මේ වගේ දේවල් කතා කරන්න චුට්ටක් පැකිලෙනවා. ඉතින් එහෙම කෙනෙක් එක්කවත් කියන්න බැරි නම් මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි කවුන්සලර් කෙනෙක් එක්ක, තෙරපිස්ට් කෙනෙක් එක්ක ඔයාට වෙච්ච දේ කතා කරන එක. ඒකෙන් ඔයාට මොකක් හරි උපදෙසක්, මොකක් හරි කරන්න ඕන පියවරක් මේ වගේ දෙයකින් ඔයාට උදව්වක් හම්බ වෙන්න පුළුවන්. ඔයා හිතනවා ඇති කාට හරි කියන එකෙන් ඔයාට ඇත්තටම වෙන ප්‍රතිලාභය මොකක්ද කියලා. මුදලක් හරි ගෙවලා කවුන්සලර් කෙනෙක්ට කියන එක, තෙරපිස්ට් කෙනෙක්ට කියන එක. ඊට අමතරව නැත්නම් ඔයාගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියට හරි කාට හරි කියන එකෙන් ඔයාට මොකද්ද වෙන ප්‍රතිලාභය කියලා ඔයා හිතන ඇති. වෙන දේ තමයි එහෙම කියන්න ඔයාගේ හිතේ තියෙන බර නිදහස් වෙන එක. ලොකු බරක් මේක හිතේ ඔයා දැන් තනියම මේක ගැන හිතලා තව ලොකු කරගෙන ප්‍රශ්නේ අරයා මේම කරා මෙයා මේම කරා මේ හින්දා මේක උනේ ඔය ඔක්කොම ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි විත්තිකාරයත් වෙලා පැමිණිලිකාරයත් වෙලා නඩුව තනියම ඔළුවෙන් අහලා ඔයා ප්‍රශ්නේ තවත් උඩු දුවලා ඔයාගේ ප්‍රශ්නේ තවත් උඩු දුවලා ඔයා නිකම්ම ස්ට්‍රෙස් වෙන එකයි වෙන්නේ. ඉතින් ඔක ડિප්‍රෙෂන් තත්ත්වයට යන්න පුළුවන් හින්දා තමයි අපි මේක කාත් එක්ක හරි කතා කරලා ඒකේ බර අඩු කරගන්න කියන්නේ. ඒකෙන් ඇත්තටම බර අඩු වෙනවා. ඒක කියන්නේ මම මේ එක්ස්පීරියන්ස් වලින් කියන්නේ. ඒක කියන්න ඔයාගේ හිතේ තියෙන බර අඩු වෙනවා. ඔයාව ඇත්තටම ජජ් කරන්නේ නැති, ඔයාට ඇත්තටම ආදරය කරන ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි ටීචර් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවනම් එයාලා කියයි හරි වෙච්ච දේ වුණා. අපි දැන් ඔක පොඩ අමතක කරමු කියලා ඔයාගේ හිත හදන්න පුළුවන්. එහෙම වුණාම ඔයාගේ පැත්තට කතා කරන කෙනෙක් ඉන්නේ නැති ඔයාට තේරෙනවා ඔයා තනි නෑ කියලා. ඒකයි මේ ස්ටෙප් එකෙන් වෙන ප්‍රධානම දේ. ඇයි මම මෙහෙම කියන්නේ? ඇත්තටම මම මෙහෙම කියන එක හේතුවක් තමයි මගේම පෞද්ගලික අත්දැකීම් වලින්. මට වෙච්ච එක්ස්පීරියන්ස් වලින්. මම බ්‍රේක්අප් කීපයක හිටපු කෙනෙක්. ඉතින් මම මේ බ්‍රේක්අප් වලින් පස්සේ සෑහෙන සයිලන්ට් ට්‍රීට්මන්ට් කරපු කෙනෙක්. මොකද මේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එක කියන්නේ? අපි ගොඩක් අය කරන දෙයක් තමයි බ්‍රේක්අප් එකක් වුණාම සද්ද වහලා කාමරයට වෙලා කාත් එක්කවත් කතා නොකර නොකා නොබී
හිර වෙලා ඉන්න එක. එතන මේක හිර වෙලා නෙමෙයි අපි හිර කරගෙන ඉන්න එක. මමත් ඒක කරලා තියෙනවා. මේ මිදලා මටම තේරුණා ප්‍රශ්නේ විසඳෙනවට වඩා ප්‍රශ්නේ තවත් වැඩි වෙලා මගේ මුළුව රිදෙන එකයි වෙන්නේ. ඒක ડિප්‍රෙෂන් තත්යකට එන්න පුළුවන්. මොකද මෙහෙම ඉන්න ඇද්දී මට හිතෙන්න ගන්නවා ඒ කෙනාට අරගෙන උක බනින්න ඕනේ. උක කතා කරලා ආයි සෙට් වෙන්න ඕනේ. නැත්තම් මේ වැරද්ද ඔයා මෙහෙම කරපු හින්දායි මෙහෙම වුනේ, මෙහෙම කරපු හින්දායි මේක අරෙම වුනේ කියලා. ඒ වගේ එක මෝඩ අදහස් මටත් ආවා. ඉතින් එහෙම ඒගොල්ලන්ගේ කයි කතා කරා නම් ඔය හිතනවාද දැන් ප්‍රශ්නයක් වෙච්ච කෙනෙක් එක කතා කරලා කොහොමද ගන්න ලේසි කියලා නෑ. තවත් ප්‍රශ්න වැඩි වෙන එකයි වෙන්නේ. ඉතින් මමම තේරුම් ගත්තා කිසිම දෙයකින් වැඩක් නෑ. මේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එක වැඩක් නෑ. කාමරෙන් එළියට ඇවිල්ලා වටපිටාව ගොඩක් බලලා එක හුලන් ටිකක් වැදිලා අඩුම තරමින් ඇවිදින්න හරි කොට හරි ගිහිල්ලා කාත් එක්ක හරි කතා කරන්න ඕනේ කියලා. මුලින්ම මම මගේ දෙමව්පියන් එක්ක සහෝදර සහෝදරියන් එක්ක කතා කරලා ඒකට ඒකට ඇත්තට මට සමහරට එයාලගෙන් උපදේශක් හම්බ වෙනවට වඩා මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ අර හිතේ තියෙන බර අඩු කරගන්න. ඇත්තට මේක එහෙම පුළුවන් වුණා. අනිත් හේතුව තමයි මම මෙහෙම කියන්න මම කියවපු දේවල් වලින් මම ඉගෙනගත්ත දේවල් වලින් මම අහපු දේවල් වලින් 2020 ඉඳලා ඒ කියන්නේ දැනට අවුරුදු 5කට වැඩි කාලයක් ඉඳලා බ්‍රයිට් ලයිට් එක හරහා සෑහෙන්න දෙනෙකුට බ්‍රේක්අප් වලදී රිලේෂන්ෂිප් වලදී එන ප්‍රශ්න වලට කතා කරලා තේරුම් අරන් තියෙන ගොඩක් කට්ටිය සෑහෙන පිරිසක් බ්‍රේක්අප් එකක් පස්සේ ඒ කියන්නේ බ්‍රේක්අප් එක වෙච්ච මුල් අවධියේදී අර සයිලන්ට් ට්‍රීට්මන්ට් එක තමයි කරන්නේ. එයාලා හොයනවා කෙනෙක් එක්ක කතා කරලා අර ප්‍රශ්නෙට උපදේශක් හොයනවටත් වඩා උපදේශක් හොයනවත් එක්කම මේ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන් කෙනෙක් එක්ක. මොකද ගොඩක් අය තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් එක්කවත් මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. මේක ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒකයි ගොඩාක්ම ලොකු ප්‍රශ්න වලට මේක යන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ මේ වගේ දෙයක් වුණාම ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔයගේ ජීවිතේ වෙච්ච ලොකු දෙයක් තමයි ඒක බ්‍රේක්අප් එකක් කියන්නේ. ඔයගේ මේ දැනට ඔයගේ ජීවිතේ වෙච්ච සාමාන්‍ය ලොකුම දේ වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න ඕනේ ඒක කාත් එක්ක හරි චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඒක නෙමෙයි ජීවිතයේ අවසානය කියලා. ඒක නෙමෙයි හැමදේම ඉවරයි කියලා හිතන්න හොඳ නැහැ. ඉතින් එහෙම කතා කරපු අයත් එක්ක මට තේරලා තියෙනවා එයාලා හොයලා තියෙනවා කවුරු හරි යාගේ කතාව අහයි. කතාව අහලා ජජ් නොකර එයාලට උපදේශක් දෙන ගම මේ වෙච්ච දේ එයාගේ ජීවිතයේ අවසානය නෙමෙයි මේකෙන් ඉවර වෙන්නේ නැහැ කියලා තේරුම් කරවන්න. ඉතින් එහෙම ඒ එක්ස්පීරියන්ස් වලින් මම මේ කියන්නේ මේ වගේ බ්‍රේක්අප් එකකදී මුල් අවධියකදී ඔයාට වෙච්ච කතන්දරේ තව කාත් එක්ක හරි කියන්න වෙන එක ගැන අවුල් හිතන්න වෙන්න එපා. සමහර විට ඔයාට හිතෙන්න ගන්න පුළුවන් අපෝ දැන් මේ අය මගේ එකම කතන්දරය අහලා දැන් මේ මිනිස්සුන්ට පිස්සු වගේ ඇති මේ මිනිස්සුන්ට දෙපා වෙලා ඇති. එහෙම කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් ඔයා ඒකෙන් එහෙම කතා කරන එකෙන් වෙන්නේ ඔයාගේ තියෙන බර අඩු කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න චුට්ට ලිහිල කරගන්න එක. එහෙනම් මම කියනවා බ්‍රේක්අප් එකේ ඉන්න ඕනම කෙනෙකුට මුල් අවදියේ ඉන්න ඕනම කෙනෙකුට මාත් එක්ක හරි කතා කරන්න. කාත් එක්ක හරි කතා කරන්න. කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳ ගන්න මුල් පියවර එහෙම තියන්න කියලා. ඉතින් යාළුවනේ මම බ්‍රයිට් ලයිට්. මේ එපිසෝඩ් එක හොඳයි කියලා හිතනවා නම් ඔයගේ Instagram එකේ, ඔයගේ Facebook එකේ, ඔයගේ Snapchat එකේ, WhatsApp story එකේ හරි share කරන්න. share කරලා කාට හරි මේකෙන් උදව්වක් වෙයි කියලා හිතනවා නම් එයාට මේක යවන්න. තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙමු. ජය වේවා.